එහෙනම් අදත් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ The Haunted Tunnel ආශිකකා සීරීස් එකේ 3 වන පරිච්ඡේදයටයි. ඉතින් මම මුලින්ම කිව්වා වගේ මේක ගොඩාක් විශේෂ සීරීස් එකක්. එහෙනම් අද ඔයාලත් එක්ක ඒ අති බීසුණු ගවේෂණයේ වැදගත් විශේෂ තැනකට අපි ඔක්කොමලා එකට යන්නයි මේ හදන්නේ. එහෙනම් ඔබවත් සාදරයෙන් පිළිගන්නවා. යක්ෂයාගේ ගොදුරක්ද වෙන්න පුළුවන් මේ ගමනට. බැලුවේ අර කළු මේ සොල්ලම් මිනිස්සෙක් අය හිටන්නේ පට්ට උසයි නේ කියන්නේ පොඩි ඔව් ඈ. සාමාන්‍යයෙන් අඩි 7ක් 8ක් විතර උසයි. තුන් දෙනාම දැක්කේ. මේ ගහ කොහොම කැඩෙන්නේ? මේකනේ මේක. තාමම. තාමම. නරුත්. අපි යන් ඉස්සරහ. එහා පැත්තට යන්න මෙචුවර්ලස් කරා. ඉතින් යාළුවනේ ඔයාලත් පොඩ්ඩක් ඔතනම නැවතිලා හිතන්න. මේ වගේ ඝන අඳුරු වනාන්තරයක මේ වගේ රාත්‍රියක ඔයාලා අතරමං ඒකට ඔයාලා ගන්න ක්‍රියාමාර්ගය මතක ඇතුව අනිවාර්යෙන්ම පල්ලෙයන් කමෙන්ට් කරන් යන්න. ඉවන් ගයිස් ඉන්න මෙතනින් තමයි අපි මේ වෙලේ ආවේ. හරිද? මෙන්න මේ කෑල්ලේ හිතලා බලන්න කොච්චර රිස්ක් එකක් අපි ගන්නවද කියලා. මේක කරන්න. ඒ හින්දා ඒක YouTube එකක් විදියට අනිවාර්යෙන් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න අනිවාර්යෙන්ම. ඒක බලන්න. ඕකේ ටිකක් දෙන්න මට. මේ ඉර කරන්න බැරි. නෑ නෙමෙයි. මෙහින් අල්ලගෙන යන්න කියලා. මම යන්න දෙන්න. බර වෙන්න ඕනේ හදිස්සියෙන් බලන්න. ඒක බලන්න. ඉන්නවද වන්දම? ඒ ඇතින් පේන එහෙම සීන් යන්න. මං කලින් පාරක් දැක්ක බං එහෙම. අර මේ අපි ඉටිපන්දන් ගෙවි. අන්න හරි අන්න එතන. අන්න එතන මේ කවුරු හිටන් ඉන්නවා වගේ ඔව්. ඊට පස්සේ සද්දය ආවා. ඒත් එක්කම තමයි සද්ද ආවේ. ඔව් ඈ. මම ඒක ගිහින් මුඩ සෙන්කින් බලන්න බලන්න. Okay, this. පොඩ්ඩක් ඉන්න. කැමරාව ගන්න. හරියනේ අවුල. ඔළුව බලන්න. පිටිපන්දන් ආවොත් ආරක්ෂා හොඳයි. අපි අර මුලින්ම මැප් එකේ පෙන්නනවා මතකද ගයිස්? මේ ටනල් තුනක් තිබ්බා. ලොකු ටනල් එක තමයි පාරේ තිබ්බ අර ප්‍රධාන ලයිට් දාලා ටනල් එක. එකක් මේක. ඊට එහාට තව එකක් තියෙනවා. අර පාරේ අනිත් පැත්තේ. මොකද මෙතන සිද්ධිය වෙන දැන ලොකු දැලක් ගහලා තියෙනවා. හරිද? ඒ දැල මේකට කියන්නේ ගුහාවට ගහලා ඒක සීල් කරලා තියෙන්නේ. ඒ යන තැන ගුහා මේ මෙතන දැන් අතනත් එහෙම එකක් තියෙන පාටක්වත් තිබිලා නැහැ. මෙතන කොහොමද?
අවධානයකින් වීඩියෝ බලන්න. මොකද සමහර වෙලාවවල අපේ පේන දේවල් එයාලට පේනවා. අනිවාර්යයෙන්. ඒ හින්දා පුළුවන් තරම් අවධානයකින් බලන්න වීඩියෝ. මේක පාරගන්න මොකද්ද මේ කතාව? කතාව අතන නේද හරිද? මේ මෙතන අර කියනු මෙතන තියෙනවා. අර එහා මේ පැත්තට මෙහෙම අන්ද හදලා මේ අත කැල්ල කැඩිලා. හරිද? ඔව් මෙතන ඉඳලා අත්‍යා හොඳට ඉතින් යාළුවෝ එහෙනම් ඔයත් ලෑස්තිද මේ කතාවේ ඇත්ත නැත්ත පුරාවෘත කතාවේ රසවත්ම වගේ අද්භූත සහ මාරාන්තිකම කොටසක් දැනගන්න. එහෙනම් ඔයාලත් අවධානයෙන් අහගන්න. මේ ටනල් එක හදපු කාලයේදී ගොඩක් අද්භූත මායා කර්ම යාඥා වගේ දේවල් වලට මේක යොදාගෙන තියෙනවා. ඒ වගේම අඳුරු ලෝකයක් සමග ගනුදෙනු කරන්න, අඳුරු ලෝකයෙන් එක එක කට්ටියව ගෙන්න ගන්න මේ ගුහාව වෙනම රෙල්ම් එකකට යන්න යොදාගත තැනක් කියලා සඳහන් වෙනවා. ඒ වගේම 2006 අවුරුද්දේ මේකට අම්මා කෙනෙකුයි පුංචි ගෑනු ළමයෙකුයි ගෙනල්ලා ඒ අම්මව මායා කර්ම වලින් හිර කරලා මන්තර වලින් එයාගේ ආත්මය බැඳලා මෙතන ඒ වගේම ඒ පොඩි ගෑනු ළමයාවත් පිල්ලක් විදියට තියලා මරණයට පත් කරලා තියෙනවා. ගයිස් අපි ඉල්ලීට ආවා. ටක් නිවිලා ගිහිල්ලා යහන් කලින් ඉවරලා. එතන යහන් ඉවරලා. ඒක මගේ මම සේනා කියනවා. නේද? මම දෙයක් අහන්නද? හරිද? එකම සයිස් සිටි බන්ද. මේ කලින් ඉවරලා. කොහොමද මෙන්නේ? පතු කරේ පස්සේ ආවේ. ඔව් මෙයා තමයි අන්තිමටම පත්තු කරේ. අන්තිමට පත්තු කරලා මෙතනින් ඒ ඉටි එක බහැපු විදිහම ඇත්තට මගේ එකේ ඉටි නෑ. දැන් මේකේ තනු මෙතනින් ගියා කියලා. දැන් මෙතන මේ ගල උසයි. ඒක ලොකේ මෙතනින් කියන්නේ නෑ. ටෝච් එකෙන් ඒකවල මෙච්චර ඉටි පන්නවා. එනම ටෝච් එක. මෙච්චර ඉටි පන්නවා. මෙච්චර ගානට යනකම් ඉටි ටිකට මොකසුනේ? මගේ නම් තියෙනවා. මේකනේ ඉටි ගල හරියට මේකේ තියෙනවා. මෙයා කියන පල්ලයට බහලා තියෙනවා. මෙතන තියෙනවා ඉටි පහන. Oh, ini ya tuh. Tuh nih. ඉන්දියානු මේ නියෝ. මෙහෙම කාලේ පතුරන්න කොහොමද පදින්නේ? විසුට් කියලා. ඒතකොට මේක ප්‍රයිවට් එකක් වෙන්න පුළුවන් නේ. ඊවලට අමතරව තව කිසි දෙයක් ඉන්න බෑ. ඊවන් මේක අතපාට මේක
Musik panen. Paling kasar mau. Ini, ibu, jadi apa? කැඩිච්ච විදිහ බලන්න එතන ප්‍රශ්නයක් තියෙන්නේ. Ini මේක කර ගන්න එපා. එනම් මොකද මේ හොඳටම ඇහෙන්නේ. වෙලාව පාන්දර 2:58යි. Miam te invoco in lumine pan jelai